බාලචේන ප්‍රාදේශීය සංකාරයේ සමහර තැන් එන්නවා වෙන නමක්. හැබැයි ගැසට් එකේ තියෙන නම නෙමෙයි ඒ ඕහල තිබ්බ තැන තිබ්බ ගමේ නම නෙමෙයි දැන් තියෙන ගමේ නම තියෙන්නේ. එළිය කල්ලාර වල මෝරර කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ බාලචේන වගේ ගත්තම ඒක දෙමළ මුස්ලිම්. මම හිතන්නේ මේකේ එක ප්‍රශ්නයක් නෙවෙයි මේක හරිම කන්ටේජස් ඉෂුස් ගොඩාක් තියෙනවා. ඒකෙන් ඩිලිමිටේෂන් එක හරහා තමයි ෆයිල් ඩිසයින් එක එන්නේ. මේකේ පොඩි අඩුවක් තියෙනවා. දැන් පැටිකෝ ඩිස්ට්‍රික්ට් delimitation committee report එකක් තියෙනවානේ. We have to follow the delimitation committee's recommendation. ඒකේදී මේ new boundaries වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ boundaries වෙනස් වෙනවා. අපි එක එක district වලින් මම දැන කරන්නේ පැටිකෝ district එකෙන් recommendation එකක් දුන්නා. එන්න boundary පුරි வரවන සිරදර මුට්ටු கொடுத்தது. සමහර boundary நான் பிளேயர்டா சொல்லுங்க அந்த நேரம் டிஎஸ்ஆர் தாக்குறீங்க. சில boundaries சில விட்டு கொடுக்க செய்யணும். ආරේන්ද්‍රී කවුන්සිල් එකේ ආරායිනි ආරක්ෂක පිටිපස්සේ ලැබුව කාර්තාපුර වලින් තමයි ගන්නේ ටැක්ස් මේ සෝඩවැලි මොනවාද පරිපණ. ඉතින් ඒ වගේ මහනගර සභාවේ තියෙනවා. ඕක මේ ඩිස්ට්‍රික්ට් එකේ පුරාම යන්නේ දැන් ડોક્ટર ශ්‍රීනාත් නමතුරු මාර්ගය තමයි අපි ගෞරව මාර්ගයෙන් බාලචේන ප්‍රාදේශීය ඒකම් කාර්යාලයේ දීපිනේ ලෝක ECC එකේ තාම බාලචේන ප්‍රාදේශීය ඒකම් කාර්යාලයේ සමහර තැන් එන්නවා වෙන නමක්. හැබැයි ගැසට් එකේ තියෙන නම නෙමෙයි ඒක පහුකාලීනව තියෙන වෙනස් වෙලාද. හැබැයි නැත්නම් ඩිලිමිටේෂන් කමිටිගේ වාර්තාවලට වෙනස් කරන්න බෑ. මම දාන්න දෙන්න වෙනස් කරන්න බෑ නේද? ආයේ කාර්යයේ පොරට කමිටන් එකේ රිපෝට් එකක් වෙනස් කරන්න තියෙනවාද? දැන් ඕහල තිබ්බ තැන තිබ්බ ගමේ නම නෙවෙයි දැන් තියෙන ගමේ නම තියෙන්නේ. ඒක Google එකක්. Google Map එක. Google Map වල බලනවා. ඒක මම දැන් Google Map එකේ තියෙන legally සේවය ඩිපාර්ට්මන්ට් එක තමයි ඒකත් බලලා වාර්තාව දෙන්න ඕනේ. එතන මේ බවුන්ඩරි කොරලේ මැදි සාකොරලේ පස්සේ ඒකේ ප්‍රශ්න තියෙන්නේ. ඔතමාලා මේක පැහැදිලිව බවුන්ඩරි එක දුන්නා නම් ගෙටුවක් වෙන්නේ නැහැ. இல்ல பிரச்சனை சேவை ඒක රාමිතල ඩිලිමිටේෂන් කමිටියට රිපෝට් කරාම නාගල් ඕන් වුණා දැන් අපිට අම්පාර පැටිකෝ බෝඩර් එක එළිය කල්ලාර වල බෝඩර් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එළිය නිලාවන එකේ තමයි ඇවිල්ලා අම්පාර බෝඩර් එක ඇතුලේ වැඩ කරන්නේ. ඒක දෙමළයි. දැන් මේ වාචින වගේ ගත්තම ඒක දෙමළ මුස්ලිම්. අම්පාර සවුත් මෙහි අපේ වෙස්ට් ගත්තොත් එහෙම ඒක තමිල් සිංහල. ඉතින් මේකේ මම හිතන්නේ මේකේ එක ප්‍රශ්නයක් නෙවෙයි මේක හරිම කන්ටේජස් ඉෂුස් ගොඩාක් තියෙනවා. ඒකෙදී ඩිලිමිටේෂන් එක හරහා තමයි ෆයිල් ඩිසයින් එක එන්නේ. දැන් වාකරේ බෝඩර් එකේ පොළොන්නරුවෙන් සේරුව වලින් ඇවිල්ලා වාකරේ බෝඩර් එකේ එන්ෆෝස්මන්ට් කරලා තියෙනවා කියලා රිපෝට් එකේ තිබ්බා ඉස්සරහ. පැටිකෝ බෝඩර් එකේ ඒක එන්ෆෝස් කරලා. සර්වේ ඩිපාර්ට්මන්ට් එකක් නෑ. මේ අමාත්‍යාංශයට ඒක සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරි පොඩ්ඩක් බඳවා ගන්න. ඔෆිසර්ස් කුලිය ඉඳලා නැල්ලන් නැහැ. ඒක ස්ටාෆ්. නිලධාරීන් පොඩ්ඩක් බඳවා ගත්තා නම් හොඳයි. මොකද මේ දැන් මයින් එකේ හරි ගොඩාක් ප්‍රශ්න තියෙනවා මැන ගන්න. 80ද කොයිද? බඳවගත්ත. පැටිකෝ කියනවා 80 කේපරවල. පැටිකෝ 80 பேர் පුරුෂා කියන එක මට පුළුවන් දායකවල. අපි ඉවරේ. සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ එතන ස්ටාෆ් මොකද පැටිකෝද? පැටිකෝ සර්වේ එකේ ඉන්නවා. සේවය ඩිපාර්ට්මන්ට් පැටිකෝ වල කාඩ කීයද දෙන් කියන දෙනට කීයද දෙනකින්නේ வேலை செய்கிற அந்த சர்வேயிங் செய்கிறது எம்எஸ்ஓ டிஎஸ்ஓ அவங்க எல்லாம் இருக்கிறாங்க. வேலை செய்கிற மொத்தமாக சர்வேயர் வந்து 15 சர்வேயர் தான் இருக்கிறாங்க. உங்களுக்கு கார்டு இருக்குங்க. ஆர்டர் வந்து இப்போது எங்களுக்கு இருக்கிற இதை வச்சு தான் கொடுக்குறாங்க. சர்வே டிபார்ட்மெண்ட் இருக்கிற ஸ்டாஃப் வச்சு தான் ஆர்டர் வந்து இதுல 3 டிவிஷன் இருக்கு. அங்க வந்து இதுல வந்து மொத்தமாக சொல்ல போனா எங்களுக்கு 18 வருது எல்லாமே. 3 தான் 3 போடுது. 3 30 ஆகும்.